බටගම මීසම් වාසී ජනතාවගේ වසර 5ක් පුරාවට මීසම් පාලක පියතුමා ලෙස සේවය කළ ගරු ලක්ප්‍රී කුමාරනෝනිස් පියතුමා සමග සුහද කතාබහකටයි මේ සූදානම. ජෙසපිටයි ෆාදර්. ජෙසපිටයි. මම මෙහෙම අහන්නම් පළවෙනි ප්‍රශ්නේ. ඔබතුමාට ඇත්තටම බටගම මීසමට මීසම් පාලක පියතුමා විදිහට ආරාධනා කරපුවම ඔබතුමාට මොකද්ද හිතුනේ? බටගම මීසමට මම පත්වීම ලැබුවේ 2020 වර්ෂයේ. ඉතින් ඒක ලොකු ප්‍රීතිමත් ආරංචියක් වුණා මට. 2020 වර්ෂයේ සිට මම අවුරුදු 5ක කාලයක් මේ බටගම මීසමේ රැඳී සිටියා. ඉතින් මේ කාලය තුල ඇත්තටම ගොඩක් සතුටින් ප්‍රීතියෙන් මට කරන්න පුළුවන් උපරිම ඒ සේවය පුද කරනු ලැබුවා. ඒක ලොකු ප්‍රීතිමත් ආරංචියක් වුණා මට අනිවාර්යෙන්ම. ඒ වගේම මේ ගෙවුණු කාලය ගොඩක් දේව ආශිර්වාදයෙන් වරප්‍රසාදයෙන් පිරුණු කාලයක් වුණා. ඉතින් ඒ වෙනුවෙන් පළමුවෙන්ම මම දෙවිපියාණන් වහන්සේට අපේ බටගම මීසම් පවුල කැප කරලා තියෙන ශුද්ධවන්තවරු මුනිදුන්ට ඒ වගේම විශේෂ ආකාරයෙන් දේවමාතාවන් වහන්සේට ස්තුතිය ප්‍රශංසාව පුද කර සිටිනවා. ඒ වගේම වසර 5ක සේවයකින් සමුගන්න මේ මොහොතේ මම ස්තුතිපූර්වකව සිහිපත් කරනවා මට පෙර මීසම් පාලක පියතුමාව ලෙස වසර 2ක කාලයක් කටයුතු කළ ගරු ගිහාන් ගුණතිලක පියතුමා සහ පියතුමාගේ සහායක පියතුමන්ලා ඇතුළු ඒ සියලු දෙනා සහයෝගය ලබා දුන්න හැම කෙනෙක්වම මම මේ මොහොතේ ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. පියතුමනි, මේ ගෙවපු කාලයේදී මේ අපේ බටගම මීසමේ සිටි මිනිස්සු ගොඩක් සහයෝගය දක්වලා තියෙනවා. ඒ වගේ උදව් කරපු මිනිස්සු ඒ වගේ මේ කාලයේදී ඔබතුමාට ඇත්තටම බටගම ඉද්දි මොකද්ද ඔබතුමාට ඇත්තටම හිතෙන්නේ අපේ මීසම ගැන? ඇත්තටම බටගම මීසම කියන්නේ සංඝයන් තුනකින් සමන්විත වූ මීසම් පවුලක්. බටගම සාන්තන්තෝනි කිතුණු සංඝය, ඒ වගේම බණ්ඩිගොඩ නිර්මල හෘදය දේවමාතාවන්ට කැප කළ කිතුණු සංඝය, ඒ වගේම කපුවාගාර සුවසහනේ ජේසුස් හමුදුන්ට කැප කළ කිතුණු සංඝය. මේ කිතුණු සංඝ තුනේම බටගම මීසම් පවුලට අයිති පවුල් 3500ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බටගම කියන්නේ තරමක් විශාල මීසම් පවුලක්. එතකොට එවැනි මීසම් පවුලක වැඩ කටයුතු කරද්දී ඒක ටිකක් අසීරු කාර්යයක් බවට පත් වෙනවා. නමුත් ඒ කාර්යය තුළ ජනතාව ලොකු සහයෝගයක් ලබා දුන්න මේ ගෙවුණු අවුරුදු 5ක කාලය තුළ. ඒ නිසා තමයි මම යම්කිසි ආකාරයක අද මගේ සේවය ගැන සතුටක් තෘප්තියක් තියෙනවා නම් ඒකට වග කියන්නට ඕන අනිවාර්යයෙන්ම මාත් එක්ක හිටපු සහායක පියතුමන්ලා සහ වර්තමානයේ ඉන්න ගරු සහායක පියතුමා ඇතුළු මීසම් ජනතාව. ඒ අයගේ සහයෝගය නොලැබුණා නම් පවුල් 3500ක් පමණ සිටින මේ මීසම තුල ඒ කටයුත්ත සාර්ථකව සිදු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම මේ මොහොතේ විශේෂ ආකාරයෙන් අවුරුදු 5ක සේවයෙන් සමුගන්න මේ මොහොතේ බටගම මීසම් ජනතාව හැම කෙනෙක්වම මේ සංඝයන් තුනේම කපුවාගාර, බටගම, බණ්ඩිගොඩ මේ සංඝයන් තුනේම හැම කෙනෙක්වම ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. විශේෂ ආකාරයෙන් ඔවුන් හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා මේ කාලය පුරාවට මට ලබා දුන්නු ඒ හැම සහයෝගයක් වෙනුවෙන්ම. පියතුමනි, මේ කාලයේදී ඔබ වහන්සේ දීර්ඝ කාලයක් සේවය කරලා බටගමට එද්දී තියෙන්නේ නැති අදහස් හා සංකල්ප මේ දේවල් අපිට කරන්න ඕනේ කියලා. ඔබතුමා කරන්න හිතාගෙන ආපු ඒවා කොච්චර දුරට කරන්න පුළුවන්? මේ සම්භාර පියතුමෙකු ලෙස පත්වීම ලබද්දී හෝ වෙනත් කාර්යයක් තුළ පියතුමෙක්ට යම්කිසි වගකීමක් පැවරෙද්දී පියතුමෙකුගේ මූලිකම කාර්යභාරය බවට පත් වෙන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික අභිවෘද්ධිය සැලසීම. එතකොට මේ සම්භාර පියතුමෙක් ලෙස මම මේ පත්වීම ලබද්දී මට දැනුණ පළවෙනි දේත් එයමයි. ආධ්‍යාත්මික අභිවෘද්ධිය සලසන්නට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි කියන කාරණාව. අන්න ඒ අරමුණ පෙරදරි කොටගෙන තමයි මම මීසමේ වැඩ කටයුතු ආරම්භ කෙරුවේ. එතනදී උපරිම ආකාරයෙන් උත්සාහ කෙරුවා මේ මීසම තුල ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කරන්නට. ඒ ආධ්‍යාත්මික ප්‍රබෝධය තුල ජනතාව තව ස්වාමීන් වහන්සේ වෙත ලං කරන්නට. ඉතින් ඒ කාර්යය වෙනුවෙන් මට කළ හැකි උපරිමය මම කළ බව මගේ හෘද සාක්ෂිය තුල මට පවසන්නට පුළුවන්. ඉතින් මම සතුටු වෙනවා ඒ ආධ්‍යාත්මික කාරණාවන් වලට මුල් තැන දෙමින් ඒ කටයුතු සිදු කරන්නට මට හැකියාව ලැබීම ගැන. ඒ වගේම ඒ ආධ්‍යාත්මික කාරණාවන් සිදු කරන අතරම
මීසමේ වෙනත් බාහිර වැඩ කටයුතු තියෙනවා අපිට. මේ බාහිර වැඩ කටයුතු වලටත් අපි තැනක් ලබා දෙන්නට ඕන. ජනතාවගේ අවශ්‍යතාවයන් වලට සංවේදී වෙමින් ඒ අවශ්‍යතාවයන් නිසි ආකාරයෙන් සපුරාලන්නට අපි ක්‍රියා කරන්නට ඕන. ඉතින් එතනදී මීසමේ තියෙන විවිධ කමිටු, සමිති සමාගම්, විවිධ කණ්ඩායම් ලොකු සහයෝගයක් ලබා දුන්නා මීසමේ තියෙන බාහිර දේවල් සම්පූර්ණත්වයට පත් කරන්නට. සුබ සාධන කටයුතු, නඩත්තු කටයුතු, අලංකරණ කටයුතු, ඒ වගේ හැම දෙයක්ම සම්පූර්ණ කරලා මේ පල්ලිය ලස්සන තැනක් කරන්න, මේ පල්ලියට එන අයට මෙතන ප්‍රසන්න තැනක්, අලංකාර වූ තැනක් බවට පත් කරන්නට ගොඩක් දෙනෙක් සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ අතින් බලද්දී මං හිතන්නේ මම නැවතත් ඒ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙන්නට ඕන. පියතුමෙක් විදියට මම ඒ ආධ්‍යාත්මික කටයුතු වලට මූලිකත්වය දෙමින් කටයුතු කරද්දී අනෙක් බාහිර වැඩ කටයුතු සම්පූර්ණ කරන්නට ඒ ඉදිරිපත් වෙලා සහයෝගය ලබා දුන්න හැම කෙනෙක්වමත් මම නැවතත් ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. අවසාන වශයෙන් පියතුමනි, අපේ මීසමට ඔබ වහන්සේට දෙන තියෙන පණිවිඩය මොකක්ද? මම හිතන්නේ මේ මීසම තුළ මම සේවය කරද්දී ලොකු ආශිර්වාදයක් ලැබුවා. මම කිව්වා පළමුවෙන්ම දෙවියන් වහන්සේගේ, දේවතාත්තාගේ ඒ ආදරය, ආශිර්වාදය අසීමිත ලෙස මම අත්දැක්ක මෙතනදී. ඒ වගේම මගේ ජීවිතයේ හැම මොහොතකම දේවා මට ලොකු ගෞරවයක්, භක්තියක් මම ලබා දෙනවා. ඒක මගේ ජීවිතයේ ලොකු ගැඹුරු අත්දැකීමක්. ඉතින් මම හැම මොහොතකම අත්දැක්ක දේ තමයි දේවා අම්මගේ නාමයෙන් දේවා අම්මට බාර දීලා යම්කිසි දෙයක් පටන් ගත්තොත් කවදාවත් එතනදී අපි බලාපොරොත්තු කඩවෙච්ච අය බවට පත් වෙන්නේ නැහැ. දේවා අම්මා පුදුමාකාර විදිහට අපිව මෙහෙවනවා, ශක්තිමත් කරනවා, අපිව නැගිටවනවා. ඉතින් මේ වරප්‍රසාදය මෙතන ගොඩාක් මම අත්දැක්කා. ඒ වගේම සුදවන්තවරුන්ගේ මධ්‍යස්ථකම තුල පුදුමාකාර ප්‍රාතිහාරයන් උන්වහන්සේ අපේ ජීවිත තුල කරනවා. අපිට ශක්තිය දෙනවා, බලය දෙනවා, වරප්‍රසාදය දෙනවා ඉදිරියට යන්නට. ඉතින් මීසමක් ලෙස ඒ ආශිර්වාදයේ වරප්‍රසාදය මේ මුළු මීසම් පවුලටම ලැබිලා තියෙනවා. ඉතින් දෙවියන්ට ලං වුණු දේවම්මගේ ආදරය අත්දකින්න, සුදවන්තවරුන්ගේ මධ්‍යස්ථකම තුල දේව වරප්‍රසාදය අත්දකින්න කිතුණු සංඝයක් බවට පත් වෙන්නට අනිවාර්යෙන්ම මේ බටකම ඉන්න හැම කෙනෙක්ටම දේව වරප්‍රසාදය තියෙනවා. ඉතින් මේ වරප්‍රසාදය ලැබී බටකම මීසම් පවුල දෙවියන්ට ප්‍රසන්න වුණු සුදවන්ත වූ මීසම් පවුලක් බවට පත් වේවායි මම මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා, ස්තුතිපූර්වකව යාච්ඡා කරනවා. මම මේ අවස්ථාව යොදා ගන්නවා පියතුමා අපිට දීර්ඝ කාලයකින් සේවයක් කරලා බටගම දේවස්ථානයේ අලංකාරවත් ලෙස මේ අවුරුදු 5 තුළ තියාගත්තා. ඒ සඳහා ගොඩක් ස්තුතියි පියතුමිනි. ඒ වගේම ඉදිරියේදීත් ඔබ මා වෙන මුල් පල්ලියට මටකම පල්ලිය වගේම ලස්සනට සේවයක් කරලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් සමග ඉදිරියට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි පියතුමිනි. ජෙස්පීට. ස්තුතියි ජෙස්පීටයි.